හරි අපි අද බලමු 2025 කලබුන් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශ ගාන 2025 ගාන මම දැලිය දිනවා කුටක් ගාගත්තා මම මේ ගාන පළවෙනි පාරට හදන්නේ 2025 ගාන බලමු අපි පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඇති YouTube එකට එහෙනම් හදුවේ පෙළ පොතේ ගාන අද හදන්නේ 2025 මේ පාර ලියපු සෙට් එකේ ඔරල් පේපරේ ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශ ගාන එරිම මේ ගානට ලකුණු 8ක් දීලා තියෙනවා. පාරවගේ ලකුණු 8ක් දෙනවා. ඉතින් බලන්න ලකුණු 8ක් කියන්නේ 100න් 8ක්. එරිම ආරම් වටින ගානක්. ඊසි. කිසිම මහන්සියක් නැතුව ලකුණු 8ක් ගන්න පුළුවන්. එරිම මූල අර්ථ ප්‍රකාශයේ ලකුණු 4යි. ලාභ හා ලාභ ප්‍රකාශයට ලකුණු 4යි. මෙකින් 8ක් දීලා තියෙනවා. ලකුණු 8ක් ඕනම ළමයෙකුට ගන්න පුළුවන්. ඒ වගේ මේ පාස් පේපර් ගාන. මේ පාර එක්සෑම් එකට ආපු ඕලෙවල් එක්සෑම් එකට ආපු ගාන අර පෙළ පොතේ තියෙන ගානටත් වඩා රිච් පොතේ තියෙන ගානටත් වඩා මාර්ම ලේසි. මාර්ම ලේසි ගැළපෙන ගොඩක් අඩුවෙන් තමයි දීලා තියෙන්නේ. නහද? මුලින්ම මේ වගේ ගානක් දුන්නට පස්සේ දැන් අපේ මන් තියෙන ළමයි දන්නව මොකද කරන්න ඕනි කියලා. මොකද කරන්න ඕන? ගානක් දුන්න ගමන් මොකද කරන්න ඕන? ගාන ඉස්සෙල්ල එක සැරයක් කියව ගන්න ඕන. ඒක වෙලාව නාස්ති කිරීමක් නෙමෙයි ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මන්ට ඕගොල්ලෝ කියව ගන්න. අපි කියමු. සුෂාන්ගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරය 2025 12:31 දිනට ශේෂ පිරිසුම පහද දැක්කේ. ප්‍රාග්ධනය මුදල් 108 පොලියට බැංකු ණය ණයගැතියෝ ණය හිමියෝ බොල් ණය වෝටර් අත පිරිවැය දීලා තියෙන විඩම් පිරිවැය දීලා තියෙනවා බැංකු ණය පොලි පරිපාලන වැටු විදුලි ගාස්තු තොගය ගැලුම් විකුණුම් ගෙනීමේ කුලී ලද ගෙවල් කුලී ප්‍රචාරණ වියදම් වෙනත් වියදම් ලක්ෂණ ගාස්තු ළඟට අතිරේක තොරතුරු වල දීලා තියෙනවා 2025 12:31 දිනට ඉතිරි තොගය රුපියල් 40000කි මෝටර රථ සරල මාර්ග ක්‍රමයට 10% බැගින් ෂේකල යුතු ඔයගොල්ලන්ට කොහොම සරල මාර්ග ක්‍රමයට තමයි තියෙන්නේ හීනමන ශේෂ ක්‍රමයට මොකක්වත් එන්නේ නැහැ අනිවාර්යයෙන්ම ලේසිම ක්‍රමය තමයි සරල මාර්ග ක්‍රමයට තමයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ගානේ දෙන්නේ ගවුලක් නැහැ 2025 12:31 දිනට ගෙවී යුතු රක්ෂණ වාරිකය නැත්නම් උපචිත රක්ෂණ වාරිකය දීලා තියෙන රුපියල් 1200 කියලා හරි අපි ඊළඟ සුපුරුදු පරිදි ඊළඟ 2025 12:31 දිනේ අවසන් වර්ෂය සඳහා සුෂාන්ගේ ව්‍යාපාරයේ ලාභ හෝ ලාභ ප්‍රකාශනය 2025 12:31 දිනට සුෂාන්ගේ ව්‍යාපාරයේ මූල්‍යගත ප්‍රකාශනය ටග්ගල ගාන කියවගත්ත දැන් ගාන පිළිබඳ අවබෝධයක් තියෙනවා අපි ගාන හදාගෙන යන්න ඉස්සරම ටග්ගල ආකෘතිය ගහගන්න මම ඉතින් ගහගත්තා ඕලු ගන්න සුෂාන්ගේ වෙළඳ ව්‍යාපාර 2025 12:31 දින අවසන් වර්ෂය සඳහා අනිවාර්යයෙන් මේවා ලියවෙන්න ඕන දින අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය විකුණුම් අඩු කළා විකුණුම් පිළිවෙල ආරම්භක තොගය එකතු කළා ගැනුම් ටුට්ටක් ඉඳ තියලා අවසාන තොගය ඊළඟට විකුණුම් පිළිවෙල දලලාභය මේ මොකද මේ මෙතන දීලා තියෙන්නේ මෙතන මොකද කරා විකුණුම් පිළිවෙල හොයන්න හැටි තමයි මේ තියෙන්නේ ආරම්භක තොගයට ගැනුම් එකතු කළා අවසාන තොගය අඩු කරාට පස්සේ එනවා විකුණුම් පිළිවෙල. හරි. විකුණුම් පිළිවෙල අඩු කරාට පස්සේ මේ විකුණුම් පිළිවෙල මෙතනින් විකුණුම් වලින් අඩු කරාට පස්සේ අපිට එනවා දලලාභය. ඒකට එකතු කරා වෙනත් ආදායම් චුට්ටක් ඉඳ තියුවා. විදා හැරීමේ වියදම් පොඩ්ඩක් ඉඳ තියුවා. පරිවාහන වියදම් ඉඳ තියුවා. මූල්‍ය වියදම් වෙනත් වියදම්. මේ පිළිවෙලට මේක ලියන්න. ඒතකොට ලකුණු කැපීමක් වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා එන්න ඕන ලාභ හෝ අලාභ ප්‍රකාශනයේදී. ලාභ හෝ අලාභ ප්‍රකාශනය නැත්නම් ආදාය ප්‍රකාශනය නිර්මාණය කරන්නේ පිළිවෙල කරන්නේ දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒක අනිවාර්යයෙන්ම එන්න ඕන ඊළඟට සුෂාන්ගේ වෙළඳ ව්‍යාපාර 2025 12 මම තුනයි සේවාදී 12:31 දිනට 12:31 දිනට මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය දිනට අර ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දින අවසන් වර්ෂය සඳහා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය දිනට මෙතෙන්ට ලකුණු භාග තියෙනවා හරිනේ මම ඊළඟ පේපරේ ඉඳලා මාකින් ස්කීම් එකත් එක්කම යන්න. හරි. වත්කම් ජංගුණෝන වත්කම් පිළිවෙල සමුචිත ශේ ධාරණකයේ ඊට මෙහෙම ගෙවුවා. පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් ඉඳ තියෙන නයි ඉඳ තියෙන. ආයෝජන ඊළඟට ස්ථාවර සම්පතු අන්න ඒ වගේ එකක් තිබුණොත් දාන්න මෙන්න මෙතන. මේවයි දාන්න. හරි ජංගුණෝන වත්කම් යට තියෙන මේ දාන්නේ මෙන්න මෙතන. ජංගුණෝන වත්කම් වලට පහලින් තමයි ඒක දාන්නේ. හරි. ඊළඟට ජංගම වත්කම් පොඩ්ඩක් ඉඳ දීුවා. මුළු වත්කම් එකතු වෙනවා. ඊළඟට හිමිකම් හා වකීම් යටතේ තිබ්බ මෙතෙන් එනවා මොකද ප්‍රාග්ධනය එකතු කළා ශුද්ධ ලාභයක් ආවොත් ප්‍රාග්ධනය අඩු කරනවා ඊළඟට ගැනිලි තිබ්බොත් අඩු කරලා දානවා ඊළඟට ජංගම නෝන වකීම් ඉඳ තිබ්බා ජංගම වකීම් ඉඳ තිබ්බා එකතු වෙනවා මුළු හිමිකම් හා වකීම් හරියට අපි මේ ගාන හදද්දි ගාන හදාගෙන යද්දි මොකද කරන්න ඕන දිත්ත සටහන හිතේ තමයි අනිවාර්යයෙන්ම යන්න කටපාඩම් කරන් අරකට දානවා මෙහෙට දානවා කියලා කියොත් ඔයගොල්ලෝ කවදාවත් ඉගෙන ගන්නෙත් නැහැ අනිවාර්යයෙන්ම මේක කොහෙන් හරි යනවා අනුනොත් දැන හොයා ගන්නත් බෑ එනිසා දිත්ත සටහන හිතමි නිවැරදිව ගිණුම් කරන පිළිවෙලටම යන්න. හරි. මම ඔයගොල්ලන්ට හිමින් කියලා දෙනවා එනවාට ඔයගොල්ලෝ වෙකින් ගාන හදන්න ඕන. හරි. අපි බලමු අතිරේක තොරතුරු වලින් තමයි ගාන පටන් ගන්නේ. අපි ගාන කියවලා අවබෝධයෙන් ඉන්නේ.
මොකද ඉතින් සුපුරුදු වලදී දීලා තියෙනවා 2025 12 31 දිනට ඉතිරි තොගය. ඒ කියන්නේ මොකද? අවසාන තොගය රුපියල් 40000යි. අවසාන තොගය දිස්සා ගන්න මොකද? තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. තොග ගිණුම හර 40000යි. මොකද බැරෙන්නේ? වෙළඳ ගිණුම බැර. වෙළඳ ගිණුම කියන්නේ මොකද? වෙළඳ ගිණුම කියන්නේ මෙන්න මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය. වෙළඳ ගිණුම බැර වෙනවා කියන්නේ අඩු වෙනවා. 40000ක් අඩු වෙනවා. ඊළඟට මේ තොග ගිණුම විශේෂය කොහටද යන්නේ? තොග කියන මොන ගිණුමක්ද? වත්කම් ගිණුම. වත්කම් ගිණුම යන්නේ කොහටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. අපේ ගිණුකනේ ආදායම් වියදම් ඊළඟට ප්‍රාර්ථනීය නැත්නම් හිමිකම් ඊළඟට වත්කම් වගකීම්. මෙතනින් ආදායම් වියදම් යන්නේ කොහටද? ආදායම් ප්‍රකාශයට. ඒ කියන්නේ මේ ලාභ හෝ අලාභ ප්‍රකාශයට. හිමිකම් වත්කම් වගකීම් යන්නේ කොහටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. එහෙනම් තොගය කියන්නේ අපේ ප්‍රධාන වත්කමක්. එහෙනම් වත්කමේ කොහටද යන්න ඕන? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. තොග ගිණුම විශේෂය තියෙන 40000 තුලනය කරන්න දෙයක් නැහැ. 40000ම නෙමෙයි. මෙන්න නම් ජංගම වත්කම් වලදී තොගය 40000. හරි. මාරම ලේසි. ඔයගොල්ලෝ ලකුණු දෙන්න. ඊළඟට මෝටර රථ සරල මාර්ග ක්‍රමයට 10% බැගින් ෂෙයා කළ යුතුයි. අපි ඒක මෝටර රථ දැන් ෂෙයා කරන්න ඕනේ කියලා ඕන නම් මෙතනදී ෂෙයා කරලා යන්නත් පුළුවන්. අපි ඉස්සරහට ඉතින් හම්බුනාම බලමු මේක ලේසි. මෝටර රථ සරල මාර්ග ක්‍රමයට 10% බැගින් ෂෙයා කළ යුතුයි. හරි. ඊළඟ ගැළපිලි කියලා තියෙනවා 2025 12 31 දිනට ගෙවිය යුතු රක්ෂණ වාරිකය රුපියල් 1200ක්. ගෙවිය යුතු රක්ෂණ වාරිකය නැත්තම් උපජිත රක්ෂණ වාරිකය. කීයද? 1200යි. 1200යි. උපජිත රක්ෂණ වාරිකය. උපජිත රක්ෂණ වාරිකය වල දික්සටහන මොකක්ද? රක්ෂණ වාරිකය වුණා රක්ෂණ ගිණුම හර 1200යි. උපජිත රක්ෂණ ගිණුම බැර 1200යි. මෙතන රක්ෂණ මෙතන උපජිත රක්ෂණ. හරි හොරමන් දිස්තරණ ගියද මොකද? රක්ෂණ ගිණුම හර උපජිත රක්ෂණ ගිණුම බැර. අයි උපජිත රක්ෂණ ගිණුම බැර කරේ. උපජිත රක්ෂණ ගිණුම බැර කරේ. දැන් මේ උපජිත රක්ෂණ කියන්නේ මොකද්ද? වර්ෂයේ 12 31 වෙනකොටත් මේ රක්ෂණ වාරිකය තවම ගෙවලා නැහැ. ගෙවුවේ නැතුණාට වර්ෂයට අදාළ නිසා අපි මේ වියදම් වලට අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕන. එහෙනම් රක්ෂණ වියදම් කියන්නේ මොකද්ද? අපි වියදම් ගෙවුවත් එක නොගෙවුවත් එක වර්ෂයට අදාළ නම් මේ වියදම් අපි ආදායම් ප්‍රකාශයට නැත්නම් මූල්‍ය ප්‍රකාශයට අරගෙන යනවා. ඔය තමයි දැනගන්න ඕන. රක්ෂණ ගිණුම හර උපජිත රක්ෂණ ගිණුම බැර. අය උපජිත රක්ෂණ ගිණුම බැර කරේ. මේක අපි තාම ගෙවලා නැහැ. ගෙවි යුතුයි. කියන අපිට වගකීම වැඩි වීම බැර. ඒ නිසා තමයි උපජිත රක්ෂණය බැර කරේ. එහෙනම් මොකද රක්ෂණ වියදම් මේක පියවීම සටහනගේ ලාභ ගිණුම. මේක වියදමක් කරන් යනවා මොකටද? ලාභ ගිණුම. පරිපාලන වියදම් වලදී රක්ෂණ වලට එන තව රක්ෂණ ශේෂ පරිසුමෙත් ඇති. ඒ නිසා මෙතනින් මාර්කයක් දාගන්න ධන 1200ක් එකතු වෙන්න ඕනේ කියේ. හරිනේ. ඊළඟට මේ ගිණුම. කොහොමද මේක? වගකීම් ගිණුම. වගකීම් ගිණුම තුලනය කරන දෙයක් නෑ. තුලනය කරපුව කොහොමද? ශේයියේ කියලා බැරට එන 1200. ශේයි පාගේ කියලා හරට එන 1200. එහෙනම් මේක බැර ශේෂයක් කියන්නේ මොකද්ද? වගකීම. එහෙනම් මොකටද යන්න ඕනේ මේක? මූලධාතු ප්‍රකාශයේ ජංගම වගකීම් වලදී උපචිත රක්ෂණය 1200. ජංගම වගකීම් වලදී උපචිත රක්ෂණය 1200 හදාගෙන. හරි දැන් මට ඉතින් කොහෙන්වත් අරදින්න තැනක් නැන්නේ. රක්ෂණය කියලා මම හරියට ඉස්සරහන් විතර ගානට දාගත්තා. ඒ නිසා කොහෙන්වත් මට වරදින්න තැනක් නැහැ. හරි. ඊළඟට අපි යන් ශේෂ පිළිසුමකට. මාරම ලේසි ගැලපෙන 4-5ක්වත් දීලා නැහැ. ගැලපෙන 3ක් දීලා තියෙන එක ලේසිම 3ක්. කිසිම ගේමක් නැහැ මේ පාස් පේපර්. හරි. ප්‍රාග්ධනය කිරීම ශේෂය දීපම ලක්ෂ 4 දාගන්න ප්‍රාග්ධනය. කොහොමද දාන්නේ? හිමිකම් හා වගකීමට තේ ප්‍රාග්ධනය ලක්ෂ 4යි. හරි. මුදල් ශේෂය දීලා තියෙනවා 20000. ජංගමත්කම් වල යටින්ම මුදල් ශේෂය 20000. මුදල්. ඊළඟට 108 බැංකු ණය. බැංකු ණය දාගමු. බැංකු ණය කියන්නේ මොකද්ද? වගකීම මොන වගකීමද? ජංගම නොවන. බැංකු ණය ලක්ෂය. ජංගම නොවන කීමට තේ ලක්ෂය. අන්න බැංකු ණය දාගත්තා. ඒ වගේම කියලා තියෙනවා මෙතන 108. 8යි කියන. ඒ කියන්නේ 108යි කියන්නේ 108 වාර්ෂික පොලිය 108යි කියන එක. සාමාන්‍ය මේ පොලිය දෙන මාසික නෙවෙයි වාර්ෂික. අපි බලමු. ලක්ෂ 2කට 108ක් බලන්න. ආර්ම ලේසි. ලක්ෂ 2කට 108ක්. කී? 0.02 කවුරු ගියාට අර 0.02 16 පොලිය. පොලිය විස්තරන්න. පොලිය ගිණුම හර මේ ගෙවලා කියලා නැහැ. උපචිත පොලිය ගිණුම බැර. පොලිය ගිණුම හර උපචිත පොලිය ගිණුම බැර. අපිට මේක ගෙවලා කියලා දීලා නැහැ. එහෙනම් මොකද?
ඔබ මොන ගිණුමක් ගහලා පෙන්නන්න පොඩි ගිණුම හර 16000යි උපචිත පොඩි ගිණුම බැර 16000යි මෙතන පොඩි මෙතන උපචිත පොඩි මේක මොකද්ද පොඩි ගිණුම කියන්නේ වියදම් ගිණුමක් කොහටද යන්න ඕන ලාභ හා ලාභ ප්‍රකාශනයට වෙනත් වියදම් යටතේ නෑ සෝරි මූල වියදම් යටතේ පොඩි වියදම් 16000 පළවෙනි දීර්ඝය දාගත්තා වියදම් කියනවා පොඩි වියදම් ඊළඟට මේක උපචිත පොඩි කියන්නේ මොකද්ද වගකීම යනවා කොහටද මූල දත්ත ප්‍රකාශනයට මූල දත්ත ප්‍රකාශයේ ජංගම වගකීම යටතේ උපචිත පොඩි 16000 මේක ගෙවලයි කියලා තිබ්බනම් කවදාවත් මේ ජංගම වගකීමක් විදියට ඉතුරු වීමක් වෙන්නේ නැහැ. හරියට දිස්සාරානි දැන් මම දිස්සාරානි හිතාගෙන යන්නේ සමට කොහේවත් වරදින්නේ නැහැ. මේ ඇත්තටම මේ ගිනුම් ගහ ඉන්න දෙයක් නැහැ. හරියට මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන නිසා ගිනුම් ගහන්නේ. ගිනුම් ගහ වේලාවනාස්ති කරන්න දෙයක් නැහැ. ඔක ඔළුවෙන් දිස්සාරානි යන්න. දිස්සාරානි හැම තිස්සෙම හිතන්න ඕන. ඔළුවෙන් හරි ගහලා හරි කොහොම හරි දිස්සාරානි හිතන්න. එතකොට කොහේවත් වරදීමක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට ණයගතිය දීලා තියෙන කෙලින්ම 22000යි. බොල් ණය මොකක්වත් කතාවක් නැහැ. ණයගතිය 22000යි. ජංගමත්කම් වල තොගයට පල්ලෙහායි ණයගතිය කීයද 22000යි ණයගතිය 22000යි ඕගොල්ලෝ පුළුවන් නම් මේ ගාන හදලා මේ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එක හදාද ගාන හදන්න යන්න එපා වීඩියෝ මේ ගාන හදලා වීඩියෝ එක බලන්න බැරිම නම් විතරක් බලන්න බලලා ආයි පාරක් හදන්න ණයහිමියෝ 25000යි ණයහිමියෝ 25000යි ණයහිමියෝ කවුද ජංගම වකීම උඩින්ම තමයි ණයහිමියෝ එන්න ඕන හරිනේ ජංගම වකීම වල උඩින්ම ණයහිමියෝ කීයද 25000යි අපි මේ මූල දත්ත ප්‍රකාශනයේ ආද මේ වත්කම් වකීම දානකොට මොන පිළිවෙලද දාන්නේ ඒක දන්නවද ද්‍රවශීලතා අනුපිළිවෙලට කියන්නේ ඉක්මනින් මුදල් බවට පත් කිරීමේ හැකියාව අනුව කියන්නේ සාමාන්‍ය තොගේ කියන්නේ ඉක්මනින් මුදල් බවට පත් කරන්න බෑ ජංගම වත්කම් වලනේ සාමාන්‍ය නේ ද්‍රවශීලතා වැඩිම එක කොහෙද දාන්නේ ද්‍රවශීලතාව වැඩිම එක දාන්නේ පල්ලෙහාට අඩු එකකින් ඉඳලා පල්ලෙහාට තමයි දාගෙන යන්නේ මුදල් වල ද්‍රවශීලතාව 100% ඒ නිසා තමයි ජංගම වත්කම් වල යටින්ම දාන්නේ මුදල් හරිනේ ඒගොල්ලෝ දාන්න දැන් මේ ජංගම වත්කම් වල උඩින්ම දාන මොකද්ද ද්‍රවශීලතාව අඩුම මොකද්ද ඉඩම් හා ගොඩනැගිලි දැන් ඉඩම් විතර තිබු ඉඩම් ලේසින් කරන්න බෑ තේරුණා ඒ වගේ මේ ජංගම වත්කම් වල උඩින්ම දාන්නේ කවුද ණයහිමියෝ හරිනේ ඕක දැනගන්න ඕනේ හරි බොල් ණය දීලා යන බොල් ණය කතාවක් තියෙනවනේ බොල් ණය තියෙනවා 1200ක් දැන් මේ බොල් ණය මොඩේ වගේ මේ ණයගතියුන්ගේ අඩු කරලා දානයි මේක ශේෂ පිටිස්සුමේ තියෙන බොල් ණය මේ කට්ටිය අඩු කරලා තමයි දාන්නේ නැති කොහොමද හරියටම පොත් තබන්න ගිණුම් තබන්න නැති කොහොමද බොල් ණය ගිණුම හර කරලා ණයගති ගිණුම බැර කරන්නේ නැති ඒ බැර කරලා අවශේෂ තමයි මේ දීලා තියෙන ශේෂ පිටිස්සුමේ 20000යි කියලා ආයි ගුණා වගේ මේ ණයගතියුන්ගේ 20000 මේ 20000න් බොල් ණය අඩු කිරීමක් කරන්නේ නැහැ බැරි වෙලාව අතිරේක තොරතුරු වල දීලා තිබ්බොත් බොල් ණය 1500ක් තිබෙයි කියලා මොකක් හරි එහෙම අතිරේක තොරතුරු බොල් ණය ගැන කතාවක් දීලා තිබ්බොත් අන්න එහෙම තිබ්බොත් නම් අපි අනිවාර්යෙන් අඩු කිරීමක් කරන්න ඕනේ දැන් මෙතන මොඩේ වගේ අඩු කිරීමක් කරන්න යන්නේ නැහැ බොල් ණය 1200ක අපි සාමාන්‍ය පරිදි වියදම් වල දානවා බෙදා හැරීමේ කාටද බොල් ණය 1200 හරි මෝටර රථ පිරිවැයට දීලා තියෙන 250000 දාගමු මෝටර රථ මම ඉඩම් හා ගොඩනැගිලි වලට ඉඩ දීලා තමයි දාන්නේ මෝටර රථ 250000 පිරිවැයට ඊට පස්සේ අපිට මතකයිනේ ගැළපිල්ලක් තිබුණ මෝටර රථ සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 110 බැගින් ෂෙයා කළ යුතුය හරි 110 කියන්නේ කීයද 250000ට 110 කියන්නේ මේක තව ෂෙයා වීමක් කලින් ෂෙයා කරලා නැහැ මේ පළවෙනි වතාවට ෂෙයා කරා හරි 100ද ෂෙයා වී 250000ට 110 හදන්න දෙයක්වත් නැහැ 25000 හරි මොකක්ද ඉතරන්නේ ෂෙයා ගිණුම හර ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැර ෂෙයා ගිණුම කියන්නේ මොකද්ද වියදම් ගිණුම එහෙනම් කොහටද යන්න ඕන ලාභ හා ලාභ ප්‍රකාශනය යටතේ බෙදා හැරීමේ වියදම් යටතේ මෝටර රථ ෂෙයා 25000යි मोटर आता ෂෙයා 25000 ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැර ෂෙයා වෙන් කිරීමේ ගිණුම කියන්නේ මොකද්ද සමුචිත ෂෙයාට දේ දාන 25000යි කියන්නේ හරි හරිනේ ඊළඟට ඉඩම් දීලා තියෙන පිරිවැයට ලක්ෂ 4 ඉඩම් ෂෙයා වීමක් කොහොමද නැහැ ජංගමනවත්කම් වල උඩින්ම ඉඩම් ලක්ෂ 4 1
සමුචිත ෂේ නැහැ. ධාරණ ගියත් එන ලක්ෂ 4ම තමයි. මම හදාගත්තා. හරි. බැංකු ණය පොලි 3000 කියලානේ. බැංකු ණය පොලි 3000ක් වෙන ගෙවලයි කියලා තියෙනවා. එහෙනම් කොහොමද? අපි මතකේ බැංකු ණය වල පොලි වැළුවා. පොලි ගිණුම හරගල්ලා උපචිත පොලි ගිණුම බැර කරා. හරිනේ. විශේෂ පිළිස්සුමේ තියෙනවා බැංකු ණය පොලි 3000 මුදලින් ගෙවලයි කියලා. ඒ ගෙවුවම විස්තරන උගල. මුදල් ගිණුම බැර උපචිත බැංකු ණය පොලි නැත්නම් උපචිත පොලි ගිණුම හර 3000 මෙතන මුදල් 3000 කියලා. එහෙනම් ඇත්තටම උපචිත කීයද? 16000 මේක තුනේ කරා බලනකොට පස්සේ උපචිත ගන්න ඇත්තටම 16000යි 16000න් 3000 ගියාට පස්සේ කීයද? කීයද? 13000 ශීපාගේ කියලා 13000 කියන ශීගේ කියලා 13000 කියන. ඒක තේරුණා? අපි ඉස්සෙල්ලාම ණය බැලුව මතකනේ. මේ බැංකු ණය තිබ්බ 108 පොලියට ලක්ෂයක්. ලක්ෂයට 108ක් කියන්නේ කීයද? ලක්ෂයක් තිබිලා තියෙන්නේ. ලක්ෂ දෙකක් නෙමෙයි ලක්ෂයක් තිබිලා තියෙන බැංකු ණය. බැංකු ණය ලක්ෂයක් තිබිලා තියෙන කල්පි. ලක්ෂ දෙකක් නෙමෙයි. බැංකු ණය ලක්ෂයක් තිබිලා ලක්ෂයට 108ක් කියන්නේ 8000යි. එතකොට මේක අදමු. බැංකු ණය තිබිලා තියෙන ලක්ෂය. ඊළඟින්දී ලක්ෂ දෙකක් කියලා හරි. බැංකු ණය ලක්ෂය ලක්ෂයට 108ක් කියන්නේ 8000. හදන්න දෙයක් නැහැ ලක්ෂයට 108ක් කියන්නේ 8000යි. කොහොමද ඉස්සරහන? පොලි ගිණුම හර 8000යි උපචිත පොලි ගිණුම බැර 8000යි. මෙතන පොලි මෙතන උපචිත පොලි. හරිනේ. මේ පොලිය වර්ෂයට අදාළ ප්‍රමාණයනේ ගෙව්වත් එකේ නැතත් එකේ මේ 8000 අනිවාර්ය ශේෂ පිළිස්සුමට යන්න ඕන. එහෙනම් මූල්‍ය වේදනාවට පොලි වේදන 16000 නෙමෙයි ඉන්නේ කීයද? 8000යි. 8000යි. ඊළඟට ඒක හරි. ඒකෙම හරි. ඊළඟට උපචිත පොලි තියෙන 8000. නමුත් මේ ශේෂ පිළිස්සුමේ තියෙන මොකද්ද? බැංකු ණය පොලි 3000ක් ගෙවලයි කියලා තියෙනවා. එහෙනම් ඒ කිව්වම විස්තර මොකද? මුදල් ගිණුම බැර වෙලා උපචිත පොලි ගිණුම හර වෙන්නේ 3000යි. හරි. එතකොට තුලනේ කරාම ගියේ 8000 3000 ගියාට පස්සේ ඉතින් තුල මෙත් 8000යි 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 තුලනේ ගන්න ගන්නවා 8000 3000 ගියාට පස්සේ 5000යි ශීපාගී කියලා 5000 කියන ශීගී කියලා 5000 එනවා. එතකොට මෙන්න මේ 5000 තමයි ජංගම වකීම් වල උපචිත ණය පොලි කියලා දාන්න ඕන. උපචිත පොලි නම් 10000 නේ කියලා 5000 8000ක් තිබ්බ වර්ෂයට අදාළ ප්‍රමාණය ඒකෙන් 3000 ගෙවල තව ඉවන්න තියෙන 5000යි. කොහොම කතාව. ඔය තමයි කතාව. හරි. ඒක තේරුණා කියලා හිතන්න. තේරුණ නැත්නම් රිවයින්ඩ් කර කර ආයෙ බලන්න. හරිනේ. පරිපාලන වැටු 15000යි. ඒක ඉතින් වෙනසක් නැහැ. පරිපාලන වැටු කියලා දාම 15000 පරිපාලන විධි වැටේ 15000යි. පරිපාලන වැටු 15000යි. ඊළඟට විදුලි ගාස්තු තියෙන 8500 වෙනසක් නැහැ. විදුලි ගාස්තු පරිපාලන විධි වැටේ දානවා. විදුලි කියලා 8500යි. තොගේ ආරම්භක තොගේ දීලා තියෙනවා 2025 එක දිනට තොගේ කියනකොට ආරම්භක තොගේ 4000යි. ආරම්භක තොගේ 4000 වෙන්නේ දාමු. හරි. ඊළඟට ආරම්භක තොගේ 4000යි. ගැනුම් දීලා තියෙනවා 140000. මොකද ගැනුම් මෙන්න දාමු. 140000 මේ වුණා ගණන්ද 140000. විකුණු 350000. විකුණු දාගමු. ආදායම් ප්‍රකාශය විකුණු 350000. ඊළඟට ගෙනීමේ කුලි ගැනුම් වලට එකතු වෙන්න ඕනනේ. ගෙනීමේ කුලි ගෙන මේ කුලි කීයද? 8000යි. මෙතන ගෙන යාමේ කුලි කියන තිබ්බනම් ගෙනුම් වලට එකතු වෙනවනේ. නෑ පිසුද? ගෙනුම් වලට එකතු වීමක් වෙන්නේ නෑ. ගෙන යාමේ කුලි කියලා තිබ්බනම් අනිවාර්යයෙන්ම බෙදා හැරීමේ විදිහට දාන්න ඕන. ඒක වියද? ගෙන මේ කුලි. මේ ගෙනුම් වලට එකතු වුණා. හරි. ලද ගෙවල් කුලි. අන්න ඒක අපිට ආදායමක් නේ. කිරීම ආදායම වල දාම වෙනත් ආදායම වල ලද ගෙවල් කුලි කීයද? 5000යි. ලද ගෙවල් කුලි. ඊළඟට ප්‍රචාරණ වියදම් 4500 බෙදා හැරීමේ විදිහට ප්‍රචාරණ වියදම් 4500යි. ප්‍රචාරණ වියදම් 4500යි. වෙනත් වියදම් 2000යි. නැත් වියදම් 2000යි. රක්ෂණ ගාස්තු 1800යි. රක්ෂණ ගාස්තු 1800යි කියලා ලාභ හෝ ලාභ ප්‍රකාශනයේට නැත්නම් ආදායම් ප්‍රකාශනයට අරන් යද්දී එතන මාක් එකක් අඩිය තියෙනවා. තව 1200ක් එකතු වෙන්න ඕනේ කියලා. ඒ අර ගැලපෙන්නේ. මතකයිනේ. 1400 1200 කීයද? 3000යි. රක්ෂණ ගාස්තු 3000 වුණ ගාන ඉවරයි. කොච්චර ලේසිද බලන්න. මේ පාස් පේපර් ගන්න මාරම ලේසි. මේවා මේ පාස් පේපර් කාලයන් කොච්චර කවුරු කොහොම කිව්වත්
180ක් ඔයගොල්ලන්ගේ එක්සෑම් පේපරේ හැදෙන්නේ මොනවයිද? පාස් පේපර් වලින්. හරිනේ. අපි අදාගෙන මේක ඉවරක් කළා දාමු. හරි. ඉතින්ලම ගණන් තියෙන 1,40,000 ගෙනේ මේගොල්ලෝ තියෙන 8,000ක් කීයද? 1,48,000යි. 1,48,000යි ආරම්භක තුගේ තියෙන 4,000. ඒකට 1,48,000 එකතු වුණාම කීයද? 1,52,000යි. 1,52,000න් අවසාන තුගේ අඩු වෙන්න ඕන 40,000. 1,52,000 අවසාන තුගේ අඩු වෙන්න ඕන 40,000. 40,000. ඔයගොල්ලෝ කැලේෙන් ගහන්න බෑ මම මේ කැලේෙන් හදේකට හොඳයි. 1,52,000 අඩු වෙන්න ඕන 40,000 කීයද? 1,12,000. ඒතර අපිට ඔන්න විකුණුම් පිරිවැය 1,12,000 විකුණුම් පිරිවැය ලස්සනට හොයාගත්තේ 1,12,000යි. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ අපිට නෝ දල ලාභය කීයද? විකුණුම් තියෙන 3,50,000. විකුණුම් පිරිවැය හොයාගත්තේ 1,12,000 කීයද? අඩු කරාට පස්සේ 2,38,000ක් එන මොකද්ද? දල ලාභය. දල ලාභය 2,38,000. ඊළඟට ලද කිවල් කුලි විතරයි වෙනත් ආදායමක් විදිහට අපි ඒක අරගෙන යනවා. එහෙනම් මෙන්න දල ලාභයට වෙනත් ආදායම එකතු වුණාට පස්සේ ගාන කීයද? 2,38,000යි 5,000. කීයද? 2,43,000. හරි. ඊළඟට බෙදා හැරීමේ වියදම් ටික එකතු කරමු. 1,200යි බොල්නයි. මෝටර රථ ෂෙයා 25,000ක් ආවා. ඊළඟට 4,500ක් ආවා ප්‍රචාරණ වියදම් 30,700. බෙදා හැරීමේ වියදම් වල එකතු. ඊළඟට පරිපාලන වියදම් වල එකතු 3,000යි 15,000යි 8,500යි. රක්ෂණ ගාස්තු 3,000ක් ආවා. පරිපාලන වැටුප් ආවා 15,000ක්. විදුලි ගාස්තු 8,500යි. සම්පූර්ණ එකතු 26,500යි. ඊළඟට පොලි වියදම් 1,8,000යි. වෙනත් වියදම් 2,000යි. හරි. බෙදා හැරීමේ වියදම් 30,700යි. පරිපාලන වියදම් 26,500යි. මූල්‍ය වියදම් 8,000යි. වෙනත් වියදම් 2,000යි. ඊට 67,200ක් එනවා. 67,200. අපිට ආවා 2,43,000න් සම්පූර්ණ වියදම් වල එකතු ආවා 67,200. 67,200 අඩු කරාට පස්සේ කීයද? 1,75,800 ධනාගයක් ආවේ. එහෙනම් මේක මොකද? ශුද්ධ ලාභය. මේක තමයි ශුද්ධ ලාභය. ඔන්න අපි ශුද්ධ ලාභය හොයාගත්තා කීයද? 1,75,800. මේ කෙලින්ම අරන් යන මූල්‍ය දත්ත ප්‍රකාශයේ ප්‍රාග්ධනයට යටින් ගෙනලි දීලත් නැහැ මේක. හොඳයි. ශුද්ධ ලාභය එකතු කරා ශුද්ධ ලාභය ප්‍රාග්ධනයට කීයද? 1,75,800. ඔකට උතම දාමු. එතකොට ඉඳන් එකතු කරමු. හරි. ඉඩම් පිරිවැය ලක්ෂය සමුචිත ෂේ නැහැ. ධාරණගේ ලක්ෂය හතරම තමයි. මෝටර රථ 2,50,000 පිරිවැය සමුචිත ෂේ 25,000යි. 2,50,000 25,000 කඩු කරාට පස්සේ 2,25,000යි ධාරණගේ. පිරිවැය තීරුව එකතුව 4,02,50,000යි 6,50,000යි. සමුචිත ෂේ 25,000යි. 6,50,000 කඩු කරාට පස්සේ 6,25,000යි. ඔන්න හරිද බලන්න. 4,25,000 ඒත් එකතු කරා 6,25,000ම තමයි. හරි. තොගේ තියෙන 40,000ක්, ණයකතිය තියෙන 22,000ක්, මුදල් තියෙන 20,000ක්. සම්පූර්ණ ජංගමත්කම වල එකතු කීයද? 40,000යි 22,000යි 20,000යි කීයද? 82,000යි. මේක ලයිව් නොවුනත් ඔයගොල්ලෝ මං අහන දෙයට උත්තර දෙන්න. ඒක තමයි ගාන ඉන්න පුළුවන්. හරිනේ? 82,000. 6,25,000යි 82,000. 6,25,000යි 82,000 කීයද? 7,07,000යි. අන්න මුළුවත්කම වල එකතු 7,07,000යි. ඊළඟට ප්‍රාග්ධනයේ ලක්ෂ 4යි. ශුද්ධ ලාභය 1,75,800 කීයද? 5,75,800යි. ඊළඟට බැංකු ණය වෙනසක් නැහැ. ලක්ෂණ තමයි. ජංගම වගකීම එච්චරයි බැංකු ණය විතරයි තිබ්බේ. හරි. ජංගම වගකීම වල එකතු. ණය හිමිතුරු 25,000ක්, පුජිත රක්ෂණ 1,200ක්, පුජිත පොලි 5,000යි. 5,000යි 1,200යි 5,000යි. කීයද? 31,200යි. ජංගම වගකීම වල එකතු 31,200. නැහ ජංගම වගකීම 31,200යි. ජංගම නොවකීම එකතු ලක්ෂයයි. හිමිකම් වල එකතු 5,75,800යි. 7,07,000යි. මේකනේ ගන්න බැලන්ස් එක ඇයි. මම කියන විදිහට හදාගෙන යන මේ කියන්නේ මේ. දිත්ත හදාන හැමදෙස්සෙම හිතන්න. නිකන් හදන්න යන්න එපා. දිත්ත හදාන්න පුළුවන් තරම් හිතන්න. නිකන් අර හිට දානවා මෙහෙට දානවා කිව්වොත් ඔයගොල්ලන්ට කොහේ හරි වැරදුනොත් ආයි හිතා ගන්න බැරි වෙනවා. හරිද? අවබෝධයෙන් හැමදෙස්සෙම ගණන් හදන්න. ස්පීඩ් එක තියාගන්න. පුළුවන් තරම් ෆාස්ට් පේපර්ම කරන්න. ඔක කවුරු කිව්වත් ඕලෙවල් වලට එන්නෙම ෆාස්ට් පේපර්ම තමයි. හරිනේ? මම වේගින් ගණන් හදන්න මං හිමීට කියලා දුන්නයි කියලා ඔයගොල්ලෝ වේගින් හදන්න. හරිනේ? මොකක් හරි අවුලක් තියෙනවා
දාන මෙසේජ් එක කමෙන්ට් එකක් හරි දාගෙන යන්න. බැරිම නම් හිතා කරන්න බැරි නම් අවුලක් තියෙනවා මොකක් හරි ඒත් තේරෙන්නේ නැත්නම් මෙන්න මේකට මේ ගානේ අවුලක් තියෙනවා හරි මොකක් හරි කොමස්සල අවුලක් තියෙනවා මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න 076 43 40 238 න WhatsApp message එකක් දාන්න. අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න ඕන නම් මේ නම්බර එකට message එකක් දාන්න. තව නම්බරයක් තියෙන 077 153 74 82 කියලා O level කියන නමත් එක්ක message එකක් දාන්න. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු.